ජෙන්ඩර් ගැන ගොඩක් අය කතා කරනවා. වර්තමාන සමාජයේ විශේෂයෙන්ම සංවර්ධනය පිළිබඳව කතිකාවතක යෙදෙන නැත්නම් ක්‍රියාත්මක වෙන ආයතන හෝ වේවා පුද්ගලයෝ වේවා මේ ජෙන්ඩර් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද්ද මේ ජෙන්ඩර් කියන්නේ? මේක හරියට තේරුම් ගත්තු නැති ස්වරූපයක් තමයි ගොඩක් තැන්වල ක්‍රියාකාරකම් නැත්නම් ඒ හැසිරීම් පිළිබඳ විශ්ලේෂණය කරනකොට තේරුම් ගන්න වෙන්නේ. ජෙන්ඩර් කියන්නේ ඇත්තටම අපේ අතීත අපේ සංස්කෘතිය නැත්නම් අපේ කොන්ටෙක්ස්ට් එක විතරක් නෙවෙයි ලෝකේ ඕනම කොන්ටෙක්ස්ට් එකක් ඇනලයිස් කරනකොට අපිට තේරෙන්නේ ජෙන්ඩර් කියන එක මේ අමුතු විෂයක් විදිහට නෙවෙයි. ඇත්තට මේක විෂයක් විදිහට වර්තමානයේ ඒක උගන්වන්න හෝ එහෙම නැත්නම් ඒක ප්‍රැක්ටිස් කරන්න එහෙම නැත්නම් පුහුණු වෙන්න උත්සාහ කරන කණ්ඩායම් ගොඩක් ඉන්නවා. හැබැයි ඒක විෂයක්ද? නෑ ඒක විෂයක් නෙවෙයි ඇත්තටම. ඒක මනුස්ස ජීවිතය හා සම්බන්ධ එක්තරා සුවිශේෂී කාරණාවක්. එහෙම නැත්නම් මනුස්ස ජීවිතය විකාශනය වීම සඳහා උදව් කරන නැත්නම් ඉවහල් වෙන එක්තරා තත්වයක් ස්වරූපයක්. ඉතින් මේක තේරුම් නොගත්තාම ජෙන්ඩර් කියන එක ගැන කතා කරන්න ගොඩක් අයට අමාරුයි. හැබැයි අපේ ගොඩක් සංවර්ධනය ශ්‍රේෂ්ඨයේ නැත්නම් සංවර්ධන කටයුතු වල නිරත වෙන අය මේ ජෙන්ඩර් එක තේරුම් ගන්න විෂයක් විදිහට. ඒක විෂයක් අපි දැන් ජෙන්ඩර් කතා කරමු. මේක ජෙන්ඩර් ඇස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ. නැත්නම් මේක ජෙන්ඩර් ට්‍රාන්ස්ෆෝමේටිව් ඔය විදිය ආදී ජෙන්ඩර් සෙන්සිටිව්ද කියලා බලනවා. දැන් මේක එහෙම කරන්න වෙලා තියෙන්නේ ඇයි? එහෙම කරන්න වෙලා තියෙන හේතුත් අපි ඕන තරම් දන්නවා. කෙසේ වෙතත් මම මේ කතා කරන්නේ ආයතන හෝ සංවර්ධනය කරන කණ්ඩායම් පිළිබඳව ඒගොල්ලන් ජෙන්ඩර් කොහොමද අර්ථ නිරූපණය කරන්නේ ඒ ජෙන්ඩර් හඳුනාගෙන තියෙන්නේ කොහොමද කියන එක ගැන නෙවෙයි අතටම අපේ කොන්ටෙක්ස්ට් එක අපේ කල්චර් එක කොහොමද ජෙන්ඩර් ප්‍රතිනිර්මාණය අපි කියමුකෝ ජෙන්ඩර් එක කොහොමද ප්‍රතිස්ථාපනය කරලා තියෙන්නේ කියන කාරණා ගැන තමයි මේ වෙලාවේ මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මම එක පුංචි තැනකින් පටන් ගන්න කැමතියි. පුංචි දරුණැලවිලි ගීතයක් අපි අහලා තියෙනවා කුඩා කාලේම. පුතේ නුඹේ ලොකු අම්මා අතට වලල්ලක් දැම්මා. හරි? පුතේ නුඹේ ලොකු අම්මා අතට වලල්ලක් දැම්මා. ඒක දැකපු නැන්දම්මා කරට මාලයක් දැම්මා. මොකක්ද මේ කාරණාව? මේ මොනවා ගැනද කතා කරන්නේ? මේ ලොකු අම්මා නැන්දම්මා කවුද? මේ පුතා කියලා එක වචනයක අපි දුවලටත් පුතා කියනෝනේ. කුඩා කාලේ අපි දුවලටත් පුතා කියනෝනේ. පුතාලටත් අපි පුතාම තමයි කියන්නේ. මේ දුවේද්ද පුතෙද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද ලොකු අම්මා සහ නැන්දම්මා මේ දරුවට රියැක්ට් කරන්නේ? නැත්නම් ප්‍රතිචාර දක්වන්නේ? ලොකු අම්මාට මේ පුතා හෝ දුව සම්බන්ධයෙන් තියෙන අයිතිය මොකක්ද? නැන්දම්මට ඊට වැඩි වෙන අයිතියක් තියෙනවා. මොකක්ද ඒ අයිතිය? යේලි එහෙම නැත්නම් බෑනා. එතකොට ඒක වෙනස් විදිහේ කතාවක්. උදාහරණයක් විදිහට අපි හිතමු මේ යේලි කියලා. යේලි කියන්නේ සමහර විට යෙහෙලිය කියන එක වෙන්නත් පුළුවන්. ඒක නම් හොඳ අධ්‍යයනයක් නෑ භාෂා විද්‍යාත්මකව. ඒ කියන්නේ වාග් විද්‍යාත්මකව ලින්ග්විස්ටිකලි අපිට එච්චර ලොකු ස්ටඩි එකක් නෑ මේ යෙහෙලියද යෙහෙලිය උනේ නැත්නම් යෙහෙලියද යෙහෙලිය උනේ කියන එක. කෙසේ වෙතත් නැන්දම්මට ලොකු පව එකක් නැත්නම් බලයක් තියෙනවා. ඒ යෙලි වෙන දියණිය හෝ බෑනා වෙන පුතුණුවන් සම්බන්ධයෙන්. ලොකු අම්මා අතට වලල්ලක් දානකොට නැන්දම්මා කරට මාලයක් දාන්නේ නිසා. කවදා හරි Tamanට තමන්ගේ පවුලට අයිති දරුවෙක් නේද මේ කියන එක. විවාහ කටයුත්තක් මෙතන නිකම්ම වගේ කියවෙනවා. එහෙම තමයි ජෙන්ඩර් එක තීරණය වෙන්නේ. එහෙම තමයි ගැහැණු දරුවන්ට පිරිමි දරුවන්ට අතීතයේ අපේ සංස්කෘතිය ඇතුලේ
සැලකින් ලැබෙන්නේ. ඒක ටිකක් වෙනස් විදිහේ කාරණාවක් වෙන්න පුළුවන් වර්තමානයේ මේ සංවර්ධන කටයුතු වල නිරත වෙන එහෙම නැත්නම් ජෙන්ඩර් ගැන කටයුතු කරන කණ්ඩායම් වලට. එතකොට ඒගොල්ලෝ හැම වෙලෙම කියන්නේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් අපේ සංස්කෘතිකමය සමහර මැල් ප්‍රැක්ටිසස් වැරදි ක්‍රමවේද අතරින්න ඕන කියන එක. ඇත්තටම අපේ සංස්කෘතියේම ජෙන්ඩර් එක සම්බන්ධයෙන් වැරදි අත්දැකීම් දැන් අත්දැක බැලීම් තිබුණාද? සමහර බටහිර සංකල්ප අපේ ජීවිතවලට නැත්නම් අපේ සංස්කෘතියට ඒ විදිහටම බස්සන්න බෑ. ගොඩක් ආයතන උත්සාහ කරනවා මේ ඒ සංකල්පය ඒ විදිහටම අපේ සංස්කෘතිය ඇතුලේ ක්‍රියාත්මක කරන්න. ජෙන්ඩර් කියන එකත් ගොඩක් ආයතන ඒ විදිහට තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. අපි මේ ගැන ඉස්සරහට කතා කරමු. මේක ගොඩක් දීර්ඝ සාකච්ඡාවක යෙදෙන්න ඕන. ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕන මාතෘකාවක්. ඉස්සරහට අපි මේ ගැන කතා කරනවා.